හරි එහෙනම් guys good evening. Good evening guys. අපි අලුත් දෙයක් පටන් ගන්න යන්නේ. ඊට කලින් කියන්න ඕන අපේ අලුත් ලොල්ලෙක් කෙවිලා ඉන්නවා. Lolek, the second Lola. First Lola, second Lola. So ඉතින් මේකනේ සීන් එක දැන් කොල්ලන්ට ස්ට්‍රෙස් වෙලා තියෙනවා. ඉතින් ඒ ලෙවල් ස්ට්‍රෙස් එක තියෙනවා. තව වැඩ කරන ස්ට්‍රෙස් තියෙනවා. කෙල්ලන්ගේ ස්ට්‍රෙස් තියෙනවා. පවුල් ප්‍රශ්න තියෙනවා. මෙයා කුඩු බිස්නස් එක හරියට යන්නේ අනේ නැහැ කුඩු මේ බිස්නස් දෙකේ. කරනවා අනිවාර්යෙන්. ඉතින් ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන්. බිස්නස් බහැලා. ඉතින් ඒකින්ද අපි අලුත් දෙයක් කරන්න කියලා බැලුවේ. ඉතින් thumbnail එකේ ඒක අපි දාන්නේ නැහැ. ඒ වුණාට දාමුද මම thumbnail එකේ? නෑ දාන්න එපා. It is a mystery. අර මොකද නෑ කියන්නේ? අපිට views ටිකක් එනවනේ. ඕනේ views ටික අපි පොඩි එක පොඩියට දාන්න පොඩියට එකක් දාන්න thumbnail එක. පොඩියට පොඩි දාන්න views ටිකක් එනවනේ බන් නේද බා. ඔව්. අපිට views උත් නෑනේ. ඔව් මේ views දෙන්න කොයි. අනේ views subscribers පොඩ්ඩක් වැඩි වුණාට කමක් නෑ මේකේ. ඔව් මේ subscribe කරන්න අපිට 300ට යන්න තව පොඩ්ඩයි තියෙන්නේ නේ. ඔව් අනිවාර්යෙන් like කරන්න, share කරන්න, subscribe කරන්න. විදුර දැන් පොඩි dance එකක් දාන්න යන්නේ. ඔව් දැන් dance එකක් දැම්මා. dance එකක් දැම්මනේ. අවුල නෑ. ඉතින් අපි එතනදී හම්බෙමු. හම්බෙමුනේ. අපි එතනින් හම්බෙමු වෙනවා. පොඩ්ඩක් ඉන්න. guys අපි ආවා. අපි beach එකට ආවා. beach එකට ආවා. රෑ ආවේ. දැන් වෙලාව රෑ කීයද අපි ගාලා පේන වෙලාව ලාගත්තොත් වෙලාව ඔයාලා දාලා දෙන්න. රෑ 8:02 වෙලාව. ඔව් අපි දැනුනේ බඩු එක ක්‍රස් කරන්න පොඩ්ඩක් වෙලා ගියා. ඒක තමයි වුණේ. කොහොම හරි අපි අද ආතල්ලක් ගන්න යන්නේ පොඩි ආතල්ලක් ගන්න යන්නේ බාබලු පාරක් දාලා අපි මේක බීලා පොඩි ආතල්ලක් ගන්න යන්නේ සපක් ගන්න යන්නේ අපේ ඉනුකට මොනවද කියන්න තියෙන්නේ ඉනුක තමයි මේ කියන්නේ මෙහෙමයි ඒ කියන්නේ ආයෙත් ඉනුක ඔව් ඒ කියන්නේ අඩුම කාලෙකින් වැඩිම සපක් ගන්න ඕන ඒ කතාව ඒක තමයි ඔව් අන්න ඒක තමයි කාලෙන් වැඩිම සපක් ගන්න ඉතින් නෑ අඩුම ගාණෙන් නේද අඩුම ගාණෙන් නේ අඩුම වැඩිම සපක් ගන්න අපේ ඉනුක දායකත්වය වුණා අනිවාර්යෙන්ම හැබැයි ඔයාලගේ මොකද්ද ඔයාලගේ කමෙන්ට්ස් මදි නේද? ඔව් අප්පා කමෙන්ට්ස් කරන්නේ නැහැ කවුරුත් අප්පා. ඔව් බැන්නට කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ෆීඩ්බැක් එක තමයි ගන්න ඕන. ෆීඩ්බැක් එකෙන් බෑන් බයින් ඉතින් හේතුවක් නැහැ. අපි වැරද්දක් කරලා නැහනේ. ඕගොල්ලෝ වැරද්දක් කරලා නැහැ මම හිතන්නේ නේ අපි. ඔව් අපි මෙයා වහනවා. අපි මෙයා වහලා යන්නේ. ඔව් ඒක කියන්න ඕන. අපි මෙයා වහනවා. මේ පොඩ්ඩක් අපි ආදල්ලක් ගන්න ඕනේ නේද මෙහෙම කරන්නේ මේ අපි මේ එහෙනම් ටෙන්ට් එක ගහමු මෙතන ඉන්නේ ටෙන්ට් එක ගහමු එහෙනම් අපි ටෙන්ට් එක ගහලා ආයෙත් ටෙන්ට් එක ගහලා හම්බෙමු අනිවාර්යයෙන් My heart rages around like an ocean in my head because there are so many things that I left unsaid. අපිට කෙලුණා මට පේනද දැන් මේ අපි මේ බාබකියු එකක් දාලා දෙන්න ඔයාලට පේනවද දැන් අපි එකපාර බීච් එක ගෙනලා එකපාර මේ ගෙදරට ආවනේ ඇවිල්ලා තියෙන්නේ හරිද ඒකේ මේ කතාවක් තියෙනවා ඉතින් මේ කතාව අපේ ඉනුක කියන්න බන්න උඹ දන්නවා කියපන් කොහොම හරි ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක දැක්කා වගේ අපි මොකක්ද සපත් දැම්ම අපි පටන් ගත්ත මුකුත් කිසිම අවුලක් තිබ්බේ නැහැ අපිත් හිතුවා ඉතින් කවුරුත් හිටියෙන්නේ නැහැ එතන කලුවරයි මුකුත් වෙන එකක් නැති කියලා ඒත් අපි අර යටි හිතේ තිබ්බ ඉතින් පොඩි මේව එකක් බයක් තිබ්බ ඒ කියන්නේ මොකද කවුරුත් නැති පැත්තක ඒ වගේ දෙයක් කරන එක මොකද අද කාලේ තියෙන දේවලුත් එක්ක මිනිස්සු සැක කරන්න තියෙන මේ ප්‍රොබිලිටි එක වැඩි ඇත්තට මේ හිතපු දේ ඒ විදිහටම වුණා කොහොම හරි අපි වලකපල ඉවර වෙලා සේරම හරි කරලා දැන් ඒ කියන්නේ දැන් ඉඳගන්න විතරයි තිබ්බේ අපිට නේ ඔව් බාබකියු එකක් දාන්න බාබකියු එකක් දාලා තිබ්බේ ඉඳගන්න විතරයි තිබ්බේ ඒ කියන්නේ මාර අමාරුවේ මේ කවුලගෙන මේ බාබකියු එක කවුලගෙන අපි ඉතින් මේවා කරද්දි මේ ගමේ සෙනඟ සෙට් එකක් ආව 4-5ක් විතර ඇවිල්ලා මෙහෙමයි ඔයාලා මෙහෙමද කරන්නේ හරි ඉතින් කරන් යන්න එහෙම කියලා කිව්වා ඔව් අපිත් හිතුවා ඊට පස්සේ කොහොම හරි ඉතින් කෙසේ හෝ ඊළඟට පොලිස් ත්‍රෙහිල්ලක් තමයි ආවේ ඔව් ඊට පස්සේ අපිට එතන පොඩි අවවාද ටිකක් දැනුවත් කිරීම ටිකක් එහෙම ඒගොල්ලෝ අපිට කියලා හොඳ මහත්තුරු ටිකක් ඔව් ඇත්තටම හොඳයි
පොලිසිය දෙන්නයි පොලිසි ස්ටීෆ් එක්කෙනයි. ඊට පස්සේ කොහොම හරි ඉතින් අපිට අවවාද කරලා මෙහෙමයි ඇත්තරම අපි නොදැනුවත්කමින් තමයි ඒ දේ කරේ බ. ඒ කියන්නේ අපිට ඕන උනේ ඇත්තරම විනෝදයක් සතුටක් ගන්න. කොහොම හරි ඉතින් අර ඉන්ස්ටාග්‍රෑමේ තිබ්බ එක වෙන්න මොන වගේ ආතල්ලද අපි ගන්න ගියේ කියලා. ඒක දාන්නම් පැත්තට. ඊට පස්සේ ඒ කියන්නේ අපිට එහෙම කිව්වා මේ පිටට කරන්න යන්නේ මේ කරන්න යන්න එපා. සාධාරණයි ඉතින් පිටට. ඔව් ඉතින් සාධාරණයි ඉතින් කියන කතාව. මේ ලංකාවද කින්ද මන්ද මට වැඩක් නැහැ. මට ඕන දේ මං කරනවා. කරන්න කියලා තමයි පොඩ්ඩක් කියලා උනේ. කොහොම හරි ඉතින් ඒ වලට සැලුන්නේ නැහැ. ඇත්තටම පොලිසියත් අපිට කිව්වේ ගෙදර ගිහිල්ලා ලයිට් එකක් තියෙන තැන කරන්න කියන. මේ බීච් එකේ බීච් එකේ වුණත් ලයිට් අවුලක් එකක් නැහැ. තියෙන තැනකට ගිහිල්ලා කරන්න කියලා ඔයාලා වුණත් ඒ වගේ දෙයක් කරන්න යනවා නම් ඇත්තටම බීච් එකේ හාරන්න එපා. අනිත් ඕන දෙයක් කරන්න කමන්නේ හාරන්න එපා. හාරන්න එපා. අනික මේ අනිවාර්යෙන් ලයිට් මේ එකක් තියෙන තැනක කරන්න. ඒ කියන්නේ මෙහෙම හරිද? අපි ඇත්තටම හැංගි කරේ නෑ. ඒ කියන්නේ අපි ඇත්තටම ලොකු ලයිට් එකකුත් ගහලා තිබ්බේ. ඔව් හැංගි කරේ නෑ. එලිපිට අපි අපේ ආතල්ලේ වෙන්නවා. ඇත්තටම අම්මට සිරි වුණා ඉතින් එච්චරයි ඉතින්. ඔව් අම්මටම දෙවි වුණා. ආයෙ ඉතින් ආපු පයි ගිය පහින්ම එන්නත් වුණා ඉතින්. ඔව් ඊට පස්සේ අන්තිමට ගෙදර ඇවිල්ලා තමයි බාබා ගෙදර ඇවිල්ලා බාබා කිව්වේ දැම්මා. ඉතින් ඇත්තටම ඔයාලට වීඩියෝ එකක් දෙන්න ඕනේ හින්දා අතරම දාලා යන එක හරියන්නේ නෑනේ. ඔව් ඉතින් අපි ඇත්තටම පොලිසිය කිව්ව විදිහට අපිට මේක මේ හංගල මේව කරන්න තිබ්බා ඒ වුණාට අපි එහෙම කරන්න එහෙම නෑ ඉතින්. අනිවාර්යයෙන් නෑ. අපි ඇත්තටම මේ හිතේ කහටක් නෑ නේද? ඔව් කිසි කහටක් නෑ කොල්ලෝ ඔව් ඒකින්ද කොහොම හරි කිසි ඉතින් එකක් නෑ. ඇත්තම කොහොම අපිට නේද? එහෙමයි උනේ. ඔව් දැන් අපිට ඉතින් කියලා වුණා. ඔව් ඒ කතාව වැඩක් නෑ දැන්. දැන් ඉතින් ඉතින් බස් කෑල්ලක් කාලා ඔව් කොල්ලෝ ටික ඉන්නව නේද? ඉතින් දැන් එහෙනම් ඉතින් අපි අද පොඩ්කාස්ට් එක පටන් ගමු සුපිරි මතකයකුත් එක්ක. ඔව් අනිවාර්යෙන්. අනිවාර්යෙන්. අර හරි. පොඩ්කාස්ට් එක මේ අපි මොකද ඔන්රබල් මෙන්ෂන් එකක් වශයෙන් අපි ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය මතක් කරන්න කැමති. අනිවාර්යෙන් දුන්න අවවාද වලට ගොඩක් ස්තුතියි. වෙන එච්චර එහෙනම් අපි ආපහු මේ එහෙම දේවල් වෙන්නේ නැහැ අනිවාර්යෙන්. අනිවාර්යෙන් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොලිසියද? ශ්‍රී ලංකා පොලිසියේ මහත්තයෙක් බලන් ඉන්නවනම් ආයෙ වැරද්ද අපෙන් වෙන්නේ නැහැ. ඒ වැරද්ද බලාපොරොත්තු නොවන්න. එච්චරයි කියන්නේ. ඒ වැරද්ද නෙමෙයි. නොදැනුවත්කමෙන් කරන වැරදි බලාපොරොත්තු නොවන්න. මම කියපු කතාව හරිද? ඔව් අනිවාර්යෙන් බලන්න ඕන ඊළඟ පාර පොඩ්ඩක් බලන්න. බලාපොරොත්තු නොවන්න. ඔව් හරි. ඔව් ඒක හරි. අද නෑ ඒ කියන්නේ මෙහෙමනේ අපේ අර මේ ඔළුවේ තිබ්බ අර ඉතින් බීච් එකට ගිහිල්ලා අර සෑන් කාසල්ස් ඒ මනම් හදනවනේ. එතකොට ඒ වගේ ඉතින් අපිත් මේ පොඩි මේකක් මේවා කරලා මේ අර බාබගේ මැෂින් එක අස්සේ බලලා මේ එහෙම සීන් එකක් නේ තිබ්බේ. ඒක ඉතින් ඇත්තටම එකක් නෑ. එතන කේස් එක තිබ්බේ අර එතන ලයිට් එකකුත් නෑ. තව ඔය එතන හිටපු ගමේ මිනිස්සු ටික තමයි ගොඩක් මේ කහට දාන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහේ බීච් එක වුණත් ඒ දේ කරන්න එපා. වැලි කැටයක්වත් අපිට ගෙනියන්න බෑ. ඒවා ඉතින් ඇත්තට මේ ඒක නීති රටේ නීතිය හැටි. ඒක තමයි ඉතින් කියන්න දෙන්නේ. කොහොම හරි ඉතින් ඕක තමයි උනේ විස්තරේ. ඒ වුණාට ආතල් එක නැති වුණේ නැහැ. දැන් දිගටම දැන් ඔන්න පටන් ගන්න යන්නේ. පොඩ්කාස්ට් නම්බර් 2 එක අද. නම්බර් 2 පොඩ්කාස්ට් එක ඉතින් එහෙනම් පටන් ගමු. එහෙනම් ඉතින් නැති මතකයකින් අපි පොඩ්කාස්ට් එක පටන් ගමු නේ. අනිවාර්යයෙන්. ඉතින් දැන් කොහොම හරි ඉතින් අද අලුත් කොල්ලා ඉන්නවා. අපි ඉතින් එයාට දෙමු ඉතින් හැමදාම වගේ අලුත් කෙනෙක්ට chance එකක් දුන්නා. මට ගිය සතියේ දුන්නා. අලුත් කොල්ලෙක් chance එක දෙනවා. අද ඌරනේ සල්ලි දාන්න. අද ඌර නෑ. ඌර නැතින්ද දන්නේ අපිට ලක් එක නෑ නේද? අම්මට ලක් එක නැතුව ගිහින්ද පොඩ්ඩක් මේ අවුල ගියේ. සිරා ඒ හින්දා ඉතින් අද ඌර නෑ සල්ලි දාන්න. සල්ලි ටික තමයි මේ දෙන්නේ. ඌරගේ අස්සේ තිබ්බ සල්ලි දැන් කොහොම හරි ඉතින් එහෙනම් අපි ඉහෙනට දෙමු බං. අද අපේ පළවෙනි ටොපික් එක කතාව පටන් ගන්න. ටොපික් එක අපි දෙමු. අපි අතරින් පටන් ගමු. අර කතාව නෑ අපි මේ එදා කතාව අපි අවසන් කරේ විවිධත්වයෙන්නේ. අපි එතකොට විවිධත්වයෙන්ම මේ පොඩ්කාස්ට් එක පටන් ගමු නේ. ඔව් අපි එහෙන්ගෙන් අහමු එහෙනම් ඉහෙන් දකින විවිධත්වය මොකද්ද? විවිධත්වය ගත්තාම දැන් මෙතනත් තියෙන විවිධත්වයක් තමයි. දැන් අපිම
කෙලෝගන අපි උයන්කාව එතන පොලිසියෙද්දී මම සුදුරුණු කප හිටියේ බීට්ටේට කප හිටිය අපිට ඈතින් මේ සහෝදරයා කිව්වා දෙන්න මමත් එකටම දැක්කේ මේ මූණක් දැක්කේ නෑ බෙල්ට් එකක් විතරයි මම දැක්කේ. ඊට ත්‍රිවිධත්වයේ තමයි ගමේ මිනිස්සු පොලිසිය අපි බලන්න ලස්සන බැදීමක් තියෙනවා. හැබැයි මේ එහෙමයි කියලා මිනිස්සුන්ට ගලහන්නත් හොඳ නෑ. ඒක තමයි නේද? අනික මේ කොල්ලෝ ටිකක් හොඳ මුහුණ දාලා ගිහිල්ලා මොනවාද වෙන්නේ? ඊට පස්සේ අයින්න හොඳ නෑ ඒක. වැඩි හිටියෙක් වුණාම ළමයෙක්ට කියන්නත් දැනගන්න ඕන මේ පුතේ මෙහෙම කරන්න එපා. අපිට අවවාදයක් දෙන්න ඕන. අනික ඒගොල්ලන්ට එහෙම කියන්න තිබ්බනේ මෙහෙම කරන්න එපා. ඕගොල්ලෝ මේවා කරන්න කියලා ඒගොල්ලෝ අර හොඳ මුහුණ දාලා. එතන අපි එතන තව වෙලා හිටියේ යාලා අවුලක් නෑ කියපු හින්දා තමයි. ඔව්. ඒකින්ද මේ අපිට ඇත්තටම එහෙන ඒ කියන්නේ මෙහෙම හිටියට එහෙන අස්සේ එහෙන දුකක් තියෙනවා. එහෙන දුකයි ගමේ මිනිස්සු හිතුව පැතුව දේ සිද්ධ වුනේ නැති එකට එදා වගේ ඉතින් කියන්න දෙන්නේ ඉතින් හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. ඒක තමයි ඉතින් අදත් වෙන්නේ. ඉතින් කොහොම හරි ඉතින් මට දැන් හිතෙනවා දැන් හොඳ ටොපික් එකක් විදියට අපි එක එක්කෙනාගේ පොලිසියෙන් වෙච්ච ආදරම සිද්ධි මතක් කරමු. එක එක්කෙනා කියන්න කැමතිද? අපි මේ මගේ ඉමේජ්කේ සුදුරු මතකයක් මතක් කර ආවර්ජනය කරන්න ආසයි. අපි පොලිසියට නෙමෙයි ගියේ ඇත්තටම අන්තිමට. අපි ප්‍රාදේශ සභාවට ගියේ. ඔව් ප්‍රාදේශ සභාවට ඒක ඉතාමත් කුරිරු මතකයක් කුරිරු මතකයක්. ඒක මෙහෙමයි සිද්ධ වුණේ ඇත්තටම. අපි මේ ඒ ලෙවල් කරන කාලේ අපි පාඩම් කරන්න යාළුවෙක්ගේ ගෙදරකට ගියා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අපි රෑ අපිට කන්න මොන හරි ඕන වුණා. ඊට පස්සේ කන්න අපි කඩේකට යන්න යද්දී දැන් කඩේකට යන්න යද්දී අත් වශයෙන්ම කිව්වොතින් මේ මම එලවගෙන ගියේ. ඉතින් වාහනේ බස් ස්ටෑන්ඩ් එකයි සිප වැළඳ ගත්තා. ඇත්තම කියන්න මම කිව්වා මේ අපි මුලින්ම මේ හොඳට මේ යූටර්න් එකක් ගන්න හොඳ ඉඩ තියෙනවා. මේ යූටර්න් එකක් ගහලා මම කඩේට යන්න යද්දි මේ වාහනේ සම්ප්‍රාප්ත ඒ කියන්නේ මේ අස්සකර ඉන්නවනේ මට හිතාගන්න බැහැ කොහොමද කියලා හොඳම සීන් එක කියලා කියන්නේ. ඊට පස්සේ මේ උදේ අපි ගියා අපේ වැරද්ද අතින් මට දක්ුණානේ. ඉතින් උදේ අපි ගියා මේ ගිය ප්‍රාදේශීය සභාවටද මේ මොනේ පොලිසියට නේ ගියේ නෑ ප්‍රාදේශීය සභාවට ගියේ මේ පොලිසියට නේ බා නෑ එකනම් ප්‍රාදේශීය සභාවට නේ ගියේ නෑ මම පොලිසියෙන් යන්නේ කිව්වේ නෑ අපි කෝල් එකක් දාලා නෙවෙයි දේපල හානි කරන්නේ කෝල් එකක් දාලා අහලා අපි එතනින් කිව්වා මේකට යන්න කියලා. ඊට පස්සේ එතනින් මේ පොලිසිය OIC ට කොහොම මේ කතා කරලා ඇහුවා. ඒ ඇත්තට මේ කුළු විතර තියෙන්නේ මේ හුලකට කඩන් ගන්න කියලා. මේ එහෙම දින්න තමයි තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි අපි ඒක හැදුවා. ඔව් හැදුවා. වාගේ යන බස් ස්ටෑන්ඩ් එක අපි හැදුවා. ඔව් ඌරගේ තමයි සල්ලි ගත්තා. ඌරගේ බඩින් අපි අරගෙන මේ බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් ගැහුවා එතන. ඔයාලට බලා ගන්න පුළුවන් බෝලවත්ත නේද? කොහෙද ළඟ? ඒ ගතොත් ගොස්කොස් සන්දේ දැන් බස් හෝල්ට් එක තියෙනවා. බස් හෝල්ට් එක හැදුවේ බස් දම්බෝගේ ඉස්සරහ. ඔව් දම්බෝගේ ඉස්සරහ මේ බස් ස්ටෑන්ඩ් එක හදලා තියෙන්නේ මම. ඔව් 9 වලට ගොස්කොස් සන්දියා. හොඳට මතක තියාගන්න. කොහේ හරි යන තැනක බලා ගන්න ඒක ඉමේජ් හදපු එක. ඒ ඉමේජ් ගේ නම නෑ. මගේ නම නෑ. ඒක තමයි අවුල. ඔව් එච්චර පරිත්‍යාගය කියන ඌරගෙන්නේ හම්බුනේ. ඌර කිව්වේ මේ අර නම් ගම් මුකුත් දාන්න එපා. මේ නම් ගම් නැතුව මේ අර ඇනොනිමස් විදිහට මේ වැඩේ කරමු කියලා. ඉතින් එයා සල්ලි දුන්නා. අපි වැඩේ කරා. ඉතින් අපි ඉන්නුකගෙන් අහමු මේ එයාගේ අත්දැකීම මොකද්ද කියලා. ඇත්තටම පොලිසියත් එක්ක මට එච්චර ගනුදෙනු තිබ්බේ නෑ බං. හරිද? කොටින්ම මට ලයිසන් උත් නෑ. මං තාම අරන් නෑ. මම ලයිසන් නැති ඩ්‍රයිවර් කෙනෙක්. ඩ්‍රයිව් කරනවා. ලයිසන් අවශ්‍ය නෑනේ. පදින්න අපිට ඇත්තටම ලයිසන් අවශ්‍යද? අපි ඒක ගැන කතා කරමු. ඒ කියන්නේ ඒ දේවල් අයියෙන්ට අපි chance එකක් දෙමු. අපි මේක ඒ කියන්නේ දැන් ඔයාලා මොනවද කියන තියෙන පොලිසිය දැන් අපි ඔය දැන් අපි දැන් ඔය කතාවට පස්සෙම අපි මුලින්ම ඉහෙන්ට තැන දීලා ඔව් හරි අපි දැන් මුලින්ම ඉහෙන්ට කිව්වනේ. ඉතින් දැන් පොලිසියෙන් අලුත් නීතියක් ගෙනලා දැන් මුගේ 48 cc ඔව් ඉන්න මම දෙන්න බෑ. අන්න ඒකේ ඔපිනියන් එක අපි අහමු. මොකක්ද උඹට හිතෙන්නේ දැන් ඒ වගේ බයික් එකකට?
ඔව් ඇත්ත කතාව කිව්වොත් මේ අවුල අවුල කියන්නේ අවුල නෙමේ අපි මේක මතක් කරමුකෝ. අපි මේ සහෝදරලා ගෙදර මෙයාගේ බර්ත්ඩේ එකට අපි ගිහිල්ලා එද්දී මට තියෙන පොඩි මේ 48cc බයික් එක මම ඒකේ කොහම හරි මෙයාලේ වාහනේ පිටිපස්සේ එද්දී අත දාලා පොලිස් 4 දෙනෙක් මාව නැවැත්තලා එකපාර ඇහුවා ලයිසන් එක කෝ කියලා. පුදුම අලංකාර වුණා. මේ මොකටද මේ 48 දී ලයිසන් ඉල්ලන්නේ කියලා. මාත් මොකුත් නැහැ පර්ස් එක ඇල්ලලා දුන්න ලයිසන් එක ගැම්මට. ඊට පස්සේ බයික් එක රෙජිස්ටර් කරලා නැහැ නේ කිව්වා. මම කිව්වා සර් මේවා රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ නේ කියලා. කොහෙද කියලා. මේ කොහෙද එහෙම නීතියක් තියෙන්නේ කියලා ඊට පස්සේ මම අහද්දි මම කිව්වා මේ එහෙම සාමාන්‍ය මෙච්චර කල් මම පාරේ ගියේ මේ බයික් එකේ ගියද්දි සර් කිව්වේ මගේ නීතියක් කියන මට මතකයි. මට මේ පනත අංකෙ මතක නෑ. හරි. කොහොම හරි උමාලයෙන් ජල වාස්තු මගින් ජලයෙන් ඉන්ධන මගින් ඕනෑම එන්ජිමකින් දුවන වාහනයක් බයිසිකලයක් අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි කළ යුතුයි කියන නීතිය කිව්වා. මම එතනින් අහන්න කැමති එතකොට ඉලෙක්ට්‍රික් මෝටරෙන් යන මේ වාහන ලියාපදිංචි කළ යුතුයි කියලා තමයි දැන් කියන්නේ. අනිවාර්යයෙන් රජයේ ලියාපදිංචි කළ යුතුයි කියලා. මොකද මට තියෙන ඉලෙක්ට්‍රික් බයික් එකක්. එතකොට නෑ මගේ ඒක රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම තියෙනවා ඒ වුණාට මේ නෑ. රටහදමු දෑනගමු කියලා රටහදමු දෑනගමු පරිසර දූෂණය වළකීම සඳහා ගත්තු බයික් එකක් දැන් අනිවාර්යයෙන්. ඒක තමයි කොල්ලොන්ගේ වණ්ඩි දැක්කන හයි කැපෑසිටි නෙමේ මොකක් දේශී ලෝ කැපෑසිටිත් දැන් ගේ අස්සේ හංගන්න වෙලා කොල්ලොන්ට ලයිසන් නැතුව ඉස්සර අපි හයි කැපෑසිටි රෙද්දෙන් දාලා තුවාලෙන් පොරලා වහල්වා ඉලෙක්ට්‍රික් බයික් එක ගෙදරට ඇවිල්ලා අල්ලන සීන් එක. දැන් 48 cc එකත් වහලා තියන්නේ ගෙදර. සද්ද නැතුව පැද්දට පාත් වෙනවා කියලා දැන් පොලිසිය උදේට බවුල් මේ දිගේ අර එක ඔය ව්‍යාපාරවල යෙදෙන කට්ටියත් ඔය භාවිතා කරනවා කියලා දැන් කියන්නේ පොලිසියට සද්ද රද්ද නැහැනේ. එතකොට ඒකලන්ට අර ක්‍රියාකාරකම් අහු වෙන්නේ නැහැ කියලා මේ හොඳට මවුල්ලා දැන් ගෙදරට ඇවිල්ලා පඩු පැකට් කරන සීන් එකක් තියෙන්නේ. ඔයාලත් පරිස්සම් වෙන්න අනිවාර්යයෙන්. හරි ඉතින් අපි එහෙනම් දැන් එමු ලයිසන් නැතුව පදින එකේ මතය දැනගන්න අපි එක එක්කෙනාගේ. කවුද උත්තර දෙන්නේ මට? හරි. ගණී විදුර බලන්න අපි. තව ප්‍රශ්නයක් තියෙනවා. අහමු. ලර්නර් පර්මිට් දෙකක් එකතු වුණාම ලයිසන් එකක් හැදෙන්නේ නැද්ද? මට සිරියන. එකපාරක් මම ජීවිතේ ආපු දිගම කුණු හල්පේ අහගත්ත මම තෝප්පුව හන්දියේදී පොල් එක මට ඒක ලර්නර් පර්මිට් එක තිබ්බේ. ඊට පස්සේ කෙනාටත් ලර්නර් පර්මිට් එක තිබ්බේ. අපි දෙන්න පළාත් සීමාවත් වෙන් වෙලා වයම් පළාතෙන් බස්නාහිර පළාත. බස්නාහිරට යනවා. දාද්දි කොහොම හරි චෙක් පොයින්ට් එකෙන් තෝප්පේ හැමෝම දන්නවා. කොහෙද යන්නේ ඇහුවා. ඊට පස්සේ ලයිසන් එක ඕක කියලා ඇහුවා. අපි දෙන්න එල් පර්මිට් දෙක දීලා ඇහුවා. එල් පර්මිට් දෙකයි සර් එක ලයිසන් එකයි නේද සර් කියලා. ජීවිතය උදික මුණුවල් පෙදා තමයි ශ්‍රී ලංකා පොලිසියෙන් අහගත්තේ. මට සිරි. පොලිස් මතක තමයි ඉතින්. අනිවාර්යෙන්ම ඒ හොඳ කතාව හොඳ තර්කය. ඒ කියන්නේ ඇත්තටම ඉතින් බැලුවොත් ඉතින් ඇත්තටම මේ බලන් යද්දි මං ලයිසන් එකක් වැදගත් නේ. අනිවාර්යෙන් වැදගත්. ඒක රජයට වැදගත්. වාහනේ ලේන එක පුද්ගලයාගේ හැකියාව. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි ලයිසන් නැතුව කොච්චර දේවල් පදිනවද? අනිවාර්යෙන්ම කතා නෑ තාම. දැන් එතකොට මේ මම අහන්න කැමති දැන් ඔයා ලයිසන් නැතුව මොනවද පැදලා තියෙන්නේ? මම පැදලා තියෙන මම රොකට් එකක් පැදලා තියෙනවා. මම බර වාහන පදින්නේ සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් පොඩි වාහන තමයි පදින්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ අවුරුදු කීයක් පරණ වාහන වගේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු ඇන්ටික් ඒවට තමයි ගොඩක් ආස. ඒ කියන්නේ ඔව් ඒක එන්ජිම ලොකේ වල සාමාන්‍යයෙන් නම් එන්ජිම පොඩ්ඩක් අවුරුදු 40 50 පරණ වුණත් කමක් නැහැ. මට සිරි ඒ අලුත් එන්ජින් පදින්න එහෙම ඔයිල් මාරු කරලා තමයි පදින්නේ සාමාන්‍යයෙන්. මේ එන්ජිම කොච්චර පරණ වුණත් එක්ස්පීරියන්ස් නැහැ. ඒ කියන්නේ වාහනේට ගොඩ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒක දැන් මෙහෙම සීන් එකක් තියෙනවනේ දැන්
ඒ කියන්නේ වාහනේ මෙහෙ දැන් මෙහෙම කැසිනෝ සීන් එක තියෙන්නේ බං. ඔව්. දැන් වාහනේ මේ දුවලා ගිහිල්ලා ගියාට පස්සේ වාහනේ ඩිප්‍රිසියේට් වෙනවනේ. ඒ කියන්නේ අර මොකක්ද ඒකට සිංහල වචනේ මට එන්නේ නැහැ. මේ ඒ කියන්නේ වාහනේ අර මයිලේජ් එක වැඩි වෙනවනේ. ඒ වුණාට ඒක ඩ්‍රයිවර්ට වෙනස්නේ. ඩ්‍රයිවර් එලවන්න ඩ්‍රයිවර්ට එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා. එතකොට විදුර ඔයාට ඒක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මහනේ ඩිප්‍රිසියේෂන් එක ගැන නෑ කියන්නේ නෑ ඔයාලා අහන් හිටියේ නෑනේ. දැන් වාහනේ පදිනවා එතකොට වාහනේ අර මයිලේජ් එක වැඩි වෙනවනේ. ඒ වුණාට වාහනේ පදින එක්කිනා එයාට එක්ස්පීරියන්ස් එක වැඩි වෙන්නේ. එතකොට ඔයාට ඒක ගැන මොකද්ද මේ කියන්න තියෙන්නේ? හරි මම මේක මෙහෙම පැහැදිලි කරනවා. හරි මම මෙහෙම පැහැදිලි කරන මයික් එක මේ ඒ කියන්නේ ඩ්‍රයිවර් එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ එක දෙයක් ඇති වෙද්දී තව දෙයක් නැති වෙන්න ඕනේ. ඒක තමයි සමතුලිතතාවය කියන්නේ. අපි ඉක්විලිබ්‍රියම් කියන්නේ එක දෙයක් ඇති වෙද්දී ඒක තව දෙයක් නැති වෙනවා. එතකොට දැන් ඕනම දෙයක හැම වෙලේම සතුට තියෙනවා නම් දුක තියෙනවා. එතකොට උතන ඉක්විලිබ්‍රියම් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ඕක මේ මොකද්ද මනුෂ්‍ය වර්ගයාට ඕක මොකද අපි ඒකට කියන්නේ මොකද මේ මෙටෆෝර් කරන්නේ මොකද්ද මෙටෆෝර් එකකට දන්නේ මෙටෆෝර් එකක් යූස් කරනවා කියන්නේ කොහොමද මේ මම දන්නේ මේ මනුෂ්‍ය ඔව් ආයි කියන්නේ අපි මනුෂ්‍යව ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට වෙනස් කරනවා. ඒ කියන්නේ අර ඔන්න ඔය කතාව. ඒ කියන්නේ සතුට තියෙනවා නම් දුක තියෙනවා කියලා ගත්තොත් ඒක ඇවිල්ලා වෙනම එකක්. ජීවිතේ තියෙන හැම දෙයකම අනිත් පැත්ත. ඔව් ඒ කියන්නේ ඇත්ත මතක අන්තිමේදී මේ ලෝකේ මං කිව්ව දේවල් මං කතාව කියලා නෑ නේ. කිව්වා. මං කිව්වද කලින් ලෝකේ පවතින්නේ හතරම අර දේවල් හතර. ඔව් කිව්වනේ කලින් ආයි මතක් කරමු. කලින් පොඩ්කාස්ට් එක හැදේ කියන්නේ මං හිතන්නේ මේ රෙකෝඩ් උන්නේ ආ මතක් කරමු මේ. ඔව් මේ ලෝකේ දේවල් හතරකින් විතරයි තියෙන්නේ. එනර්ජි, ඉක්විලිබ්‍රියම්, ප්‍රොබබිලිටි, රිලටිවිටි. ඔය හතරෙන් එකකින් මේ එකකින් මේ අපිට පුළුවන් මේ ලෝකේ ඕනම දෙයක් එක්ස්ප්ලেইন කරන්න. ඔයා ඕනම දෙයක් ගන්න ඔය හතරෙන් එකකින් ඔය ඒ දේ එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒක තමයි මේ ඒක මම මට හිතුණ දෙයක්. ඒ කියන්නේ මම එක දවසක් මේ පන්තියට රැකබැලන ගියා. පෑ දෙකක් නිදාගෙන පන්තියට ගියා. ෆිසික්ස් පන්තියට ගියේ. එදා කරන්ට් කොහෙද ඉගෙනුනේ? මම කරන්ට් නෙමෙයි දාගෙන ගත්තේ මම ඉගෙන ගත්තේ ජීවිතය ගැන. ඒක තමයි හොඳ මේක. කොහමරි ඒ වැඩක් වෙන්නේ කොහොමද මේ මෙතන දැන් කියන කතාවට ඇත්තම සමතුලිතතාවය තමයි මම දෙන උත්තරේ. ඒ කියන්නේ ඉමේජ් ආපු ප්‍රශ්නෙට ඇයි ඒ මනුස්සයෙක් එක්ස්පීරියන්ස් වැඩි වෙන අරක මයිලේජ් එක වෙනවා. ඔව් ඉතින් ඒක තමයි වෙන්න ඕන. අනික දැන් පදින මනුස්සයට බං වාහනේ ෂුවර් වෙන්නත් ඕනේ. අනිවාර්යෙන් පදින මනුස්සයාට වාහනේ ෂුවර් වෙන්නත් ඕන. දැන් පදින මනුස්සයා සාමාන්‍ය හොඳට පදිනවා. දැන් මම වගේ නම් මම හොඳට පදිනවා වාහනේ. ඔව් එහෙනම් මට හොඳට පදින්න ඕන. මම ලයිසන් ගන්න කලිනුත් පැද්දා. ඒ කියන්නේ ඉලීගල් නෑ ඉලීගල් නෙමෙයි ඇත්තටම මම ලීගල් කියන්නේ ලේනන් පර්මිට් එකෙන් පැද්දා. දැන් ඔතන මෙහෙමනේ බා. ඔව් police were everything legal. යා පොලිසිය නැති තැන ඒක වැරදුන ඇත්තටම. හරි කොහොම හරි පොලිසිය නැති තැන හැමදේම ලීගල්. පොලිසිය නැති තැන හැමදේම ලීගල්. ඔව් පොලිසිය ඇති තැන හැමදේම ඉලීගල්. පොලිසිය ඇති තැන. ඒක ලස්සන වචන. ඒක ලස්සන උදාහරණයක් මොකද? අනේ ඇත්තට මොකද මේ මෙටෆර් කියන එකට අපි ඔය සිංහලෙන් අර කියන්නේ මොකද මෙටෆර් වලට උන් දන්නේ අර්ථාන්ත උපමාවක් නෙමෙයිනේ. උපමාව තමයි. මෙටෆර් කියන උපමාව නෙමෙයිද? හරි දැන් කියන කතාවනේ මගෙන් මෙටෆර් හරි කොහොම හරි දැන් මේ අර දැන් අපි මේ ටොපික් එක වෙන පැත්තකට ගන්නවා. දැන් ඉන්නකමට කියන්න බලන්න ඔයාට මේ ගැම්බලින් ගැන මොනවද හිතෙන්නේ? ගැම්ලින් කියන්නේ ඉතින් සල්ලි හොයන්නත් පුළුවන් සල්ලි නැති කරගන්නත් පුළුවන් විදිය. ඉතින් කොහොම හරි ගොඩක් සල්ලි නැති කරගන්න එක තමයි අපේ යන්නේ අර ඉතින් ගමේ ගොඩේ කියනවාගේ ලක් එක තමයි. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද දන්නෙත් නැහැ. කැසිනෝ වල අනිවාර්යෙන් කැසිනෝ වල නම් එහෙම දේවල් කැසිනෝ නැහැ වල ගොඩක්. නම් මොකක් හරි වෙනම එකක් ඒක ප්‍රොබිලිටි ලක් එකයි මත දෙපැත්තට වේරි වෙන දෙයක්. ඒක ඇත්තටම මේ කියන්නේ ගේම් එක දන්න කෙනා කොහොමද දන්නවා? දිනන්න ඕන කෙනා කොහොමද දිනනවා? කොච්චර නැති කියන්නේ දැන් අපි ගැම්බලින් ගැන කතා කරෝතින් අපිට එකටම කොල්ලන්ගේ ඔළුවට එන්නේ ගමේ බූරු පොළ. අනිවාර්යෙන් ඊට පස්සේ අවුරුද්දට කැට ගහන කැට ගහන එකයි
ඒව තමයි අපේ ඔවර පොඩීම තැන ඉදන් ඒක තමයි ඉතින් අන්තිමට ඔව්. මට නම් මතක් වෙන්නේ සැන්න්ඩියසේ කැසිනෝ එක ඒ වගේ තින් ඇත්තර මේ තියෙනවන ඉතින් දැන් ඇත්තරම අරණය කොළොම්බ තියෙන්නේ ඒ වගේ ලයිස්්වන්නේ ඒබා ඔව් ඇත්තරම දැන් අනිවාරෙන් එන්වාර්මන්ට එක මතයි දැන් ඩුබායි වල හදනවා මේ ලෝක තියෙන ලොකුම ලොකුම කැසිනෝ කැසිනෝ එක. ඒකට යන්න ඕන කොල්ලෝ. ඒකට යන්න තමයි මේ දැන් කරන්නේ නේද highly recommended. හරි ඉතින් ඇත්තරම ඒ කියන්නේ ගැම්බ්ලින් කියන්නේ දැන් කොළඹ ඔය ඇත්තරම තියෙනවනේ බං ඔව්. වැලිස් එක බෙලාජියෝ එක නම් මනම් ඔය වගේ ඉතින් තනිකර කැසිනෝස් තියෙනවා ඒ කැසිනෝස් වල මං අහලා තියෙන විදිහට එක දෙයක් ඒ කැසිනෝ එකකවත් වෙලාව තියෙන ඔරලෝසුවක් නැහැ ඔරලෝසු නැහැ කොටින්ම ඔව් තව ඔය කැසිනෝ වල තියෙනවා සීන් එකක් මේ ඒ කියන්නේ ඔය තියෙන කොරිඩෝස් හෝල්වේස් ඔක්කොම මේ අර රවුමට වගේ තියෙන්නේ. ඒ කියන්නේ එක කෙරවලින් අනිත් කෙරවල පේන්න තියෙන්නේ. ඒ කියන්නේ අර කොටු විදිහට නෑ. අනිවාර්යයෙන් ඒ කියන්නේ ඇත්තටම මේක නිකන් හැමතැනම දැන් ප්ලැට්ෆෝම් ගණනාවක තියෙනවා බං ඒ කියන්නේ ඔන්ලයින් උත් දැන් කැසිනෝ පුළුවන් එක ඒවලට බෙට් කරලා ඔව්. එක ගේම්ස් ප්ලේ කරලා ඒ වගේ ඉතින් දැන් ප්‍රොමෝට් වෙලා තියෙන ඒ පැත්තත් ඉතින් දැන් අපි හිතුවා අපිත් ගැම්බලින් කරන්න ඕන කියලා. ඔව් ඊළඟට අපි එහෙන් ගින් අහමු ඔව් නෑ එහෙන්ගෙන් අහන්න කලින් දැන් එහෙම මම ඔයගොල්ලන්ගෙන් ගැම්බලින් කරන්න සල්ලි ඉල්ලන්න කැමතියි. ඔව් විදුර ඒ ගැන නිවේදනයක් දෙන්න ඔව්. මම හිතන්නේ දැන් ඒකට ප්ලෑස් තියෙනවා අපිට ගැම්බලින් කරන්න ඕන. අපිට ගැම්බලින් කරන්න සල්ලි මට ගැම්ලිින් කරන්න මේ සල්ලි වනේ oh shit කුඩු ගහන්න අද වගේ විස්තරැකෙන ශ්‍රී ලංකන් පොලිස් මට සමාවෙන් අපි කුඩු ගහලා අපි ලොකු තැනකටම කවද හරි මේ අපි මම කියන්නේ අපි කියන්න එපා නේ එතවට එකන දැන් ඕක ලැද මාත දැන් කවුරුත් මාත් එක්ක නේද බලන්න ආවෙත් අනේ යන්න එතනින් එහෙනම් කුඩු ගහන්න එපා කුඩු ගහන්න එපා කුඩු ගහනවනම් යාළුවෙක් කුඩු ගහන්න එතකොට උඹත් වලේ යාළුවත් වලේ අන්න ඒ කියන්නේ ඇත්තම කතාව කියන්න හරිද මම ඒක මම ඊවෙලෙත් දැක්කම මේ මොකද්ද රීල් නේ ටික්ටොක් මේ මොකද්ද ටික්ටොක් හරිද ටික්ටොක් එකක් දැක්කම මේ කොහරි ඩයල් එකක් මේ පොලිසිය මිනිස්සු දෙන්නෙක් මේ ඒ මනුස්සයා වල්ලන් ඉන්නවා කියනවා මේ අයිස් කියන්නේ මොනවද මේ ඔව් අයිස් කියන්නේ මොකද්ද ලොකු නෑ ඒක හෙල් එකක් මොකද ඒකට හෙල් එක කියන්නේ අපායක් ඔව් අපායක් කියලා මට ඒක මාර දේ මතක් වුණා දැන් මේ කොල්ල ගියාට පස්සේ ආයේ ඉන්නේ මේක මේ no coming back ඇත්තටම ඒ කියන්නේ යනවා විතරයි එන්නේ යනවා විතරයි ආයේ එන්නේ මම දන්නේ නෑ මම ඉතින් කුඩු ගහලා තියෙනවා නම් මට මෙතන කතා කරන්න බෑ නැත්තම කතාව බැරි කතා පුළුවන්ද හරි හොඳයි අනිවාර්යයෙන් යන්න අයින් කරලා බයන්නක් මේ දැම්මට ඒක ලීගල් අපි ඒක ඉල්ලීගල් ඒ යාර ඒක ගහන එක අම්මට ලීගල්ලු දැන් කොල්ලන්ට මේ දැන් හරි කොහොම හරි මේ සීන් එක මේකයි දැන් අපිට ගැම්බලින් කරන්න ඕන ඕ ඒක කුඩු ගහන්නේ නැද්ද කුඩු ගහන්න බෑ ගැම්බලින් කරන්න එහෙනම් කුඩු ගම්බලින් දෙකම බෑ 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 එහෙම කරන්න බෑ බජට් යනවා බජට් නෑ හරි එහෙනම් කුඩුයි අපි දැන් එහෙම හරිද ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ එකනම කරන්න ඕන ඔයගොල්ලන්ගේ අම්මගේ තාත්තගේ ෆෝන් එක අරගෙන අපේ channel එකට subscribe කරන්න අපි ඔව් වෙන මොකුත් නෙමෙයි මේ ඊට පස්සේ ඔයගොල්ලෝ ඊමේල් account හදාලා subscribe ඔව් අනිවාර්යෙන් දැන් ඉනුක කියන වගේ ඊමේල් අලුත් ඊමේල් account එකක් හදලා මේ අපිට subscribe කරන්න ඔව් ඒක තමයි ඒ කියන්නේ අපි පොඩි giveaway එකක් දෙනවා මේ ඌරා giveaway එකක් දෙනවා මේ කියන්නේ වැඩිම එහෙම account හදලා මේ subscribe කරන්න ඕන මේ ඊට පස්සේ මේ ඔයගොල්ලෝ 18ට වඩා වැඩි නම් අපිට අනිවාර්යෙන් මේ ගැම්බලින් කරන්න සුපර් තෑන්ක්ස්. ඒ කියන්නේ ගැම්බලින් කරන්න සුපර් චැට්ස්
මොනවද ඒවා එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ අපි ගිෆ්ට්ස් දෙන්න අපි ඒවා මේ ඔය චැරිටි වලට ඔය මේ ඔය වැඩිහිටි නිවාස වලට ඔය කැන්සර් මේ වලට ඒවට දෙන්නේ නැහැ. අපි කරන්නේ අපි ගැම්බලින් අපි ගැම්ලින් කරනවා ගැම්ලින්ස් කරලා කුඩු ගහනවා 100% කුඩු ගහන්නේ කුඩු ගහන්නේ 100% ගැම්බලින් කරන්නේ. මම කුඩුත් ගහන ගැම්ලිනුයි කුඩුයි තව වයි මුට දෙන්න එපා. මුට දෙන්න එපා. හරි ගැම්ලින් කුඩු බඩු නෑ නෑ ඒවා හරියන්නේ නැහැ. කුළු බඩු. අපි ගැම්බලින් විතර ගැම්ලිනුයි කුළු බඩුයි only gambling. කුළු බඩු ඔව් අපි එහෙන්ට අවස්ථාවක් දෙමු මේ ගැම්බලින් පැත්ත ගැන පොඩ්ඩක් කොහරි කතා කරමු. ඔව් දන්න දෙයක් මොන හරි මේ අපිට අපේ ප්‍රේක්ෂකයන්ට මොන හරි කියන්න බලන්න. ඔව් ඇත්තටම දැන් ලොතරැයි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ලොතරැයි කරන්නේ මොකද? ජාතික ලොතරැයි මණ්ඩලෙන්නේ. ඇත්තටම කිව්වොත් අපි කොටුවට ගිහිල්ලා තියෙන අය දන්නවා. බෝගහන්දියේ තියෙනවා එතනම සූරලා ගන්න ටිකට් එක. දන්නා නේද? ඒකේ මටත් වුණා දැන් මට එහා පැත්තේ ඉඳපු කෙනා කොහොම හරි ලක්ෂයක් කියලා අරන් ගියා මා සතුටට මම සීරුව පළවෙනි කාඩ් එක. මට එහෙම සීන් එකක් දෙවෙනි කාඩ් එක සූරද්දි කිව්වා මල්ලි ඔයාලට ලක්ෂයක් ගත්තා කිය. හැබැයි මට 10000ක් මෙතනින් තියන්න ඕන. 10000ක් තිබ්බහම ගන්න පුළුවන් තව කාඩ් 20ක්. ඒ කාඩ් 20 මේ සමනලයේ හිටියොත් ඔයාලට අනිවාර්යෙන් ලක්ෂයක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් සමනලයක් ඉන්නවා කියලා. ඒතර මට ඒ 20 ඇතුළත. ඒකට අමනඩ හිටියේ නැත්තම් 10000 යා තියාගන්න මට ගෙදර යන්න වෙනවා. ඒක ඒතකොට ඇත්තටම සූදුවක්. අනිවාර්යයෙන් ඒක ලොතරැයි මණ්ඩලෙන් කරන එකක් නෙමෙයි. ඔව් ලොතරැයි කූඩුවක තමයි ඒක කරන්නේ. මමත් ඒකට ඇත්තට ගොඩාක් රැවටිලා මම 10000ක් තියන්න ඇති මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝ එපා තියන්න කියලා. මම එහෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න ඕන. ඒකට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න ඕන හිත හොඳ. ඔව් ඊට පස්සේ කොහොම හරි මම ප්‍රශ්නයක් අහන්න ඒව කරන්න නීතියෙන් අවසර තියෙනවද එතකොට එළිය කියලා. ඔය ඉතින් තමාර මේ බෙටිං සයිට් එක නම් එහෙම තියෙන ඔය ස්පෝර්ට් බෙටිං. ඒක ඒ කියන්නේ ඇත්තටම මං රජයට ටැක්ස් එකක් යනවා ඕන එකක් ඕන එකක් ඕකේ. එච්චරයි. දැන් ඕන තරම් දැන් ඔයගොල්ලෝ පාර දිගට ඔය දැන් ස්පෝටින් ටයිම් කීයේ ඔය අස්ස රේස් ක්‍රිකට් මැච් වලට බෙට් කරන සෙන්ටර්ස් තියෙන ඕන තරම්. ඒවා කෙලින්ම රෙජිස්ටර්ඩ් හරිද? ඒ වලට තනිකර කමිෂන් එකක් හරි කොටැක්ස් එකක් හරි අනිවාර්යෙන් රජයට යනවා. ඒ කියන්නේ තනිකර හැම දෙයකම මොකක් හරි රජය අර පොඩි තැන ඩිප්ලොයිමන්ට්ස් තියෙනවා බ. හැම දෙයකදීම වගේ. බාරේ වුණත් බං. ඒ වගේ ඉතින් අනිවාර්යෙන් ඒ වගේ තැන් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉහෙන වුණත් දන්නවා දැන් ඒ වගේ දේවල් වලට ටැක්ස් යනවනේ බං. ඔව් අනිවාර්යෙන්. අනිවාර්යෙන් ඒ කියන්නේ ටැක්ස් ඉන්වොයිස් එකක් දෙනවා මේ අතට. මේක ඉතින් ඒවත් එක්ක එතකොට ඉතින් ඔයාලට හිතන්න පුළුවන් මේ දේවල් ඇත්තටම දැන් අපිට හිතන එකම දේ ඒවා හරි අපි මේ පොඩ්ඩ වලක් කැපුවේ නේ බං. වලක් කැපුව එක ඇත්තටම නේද? කොහොම හරි ඒ වගේ තමයි ඉතින් නීතිය බලපාන විදිහ. ඒක නීතියක් නැහැ නේද එතකොට නේද? අනිවාර්යෙන් ඒ කියන්නේ රටේ එක නීතියක් නැහැ හැමෝටම එකයි නේද? දැන් මෙහෙමනේ දැන් ඔය කියනවා ධනපන්තියේ කට්ටියට ඔය තියෙන දඩ මේ ඔය පොලිසියෙන් එහෙම ගහන මේ දඩ අනම්මනම් ඒවා නිග්‍රජිව ධනපන්තියේ කට්ටියට. මොකද ඒගොල්ලන්ගේ ධනයත් එක්ක සංසන්දනය කරලා බලද්දී ඒගොල්ලන්ට දැන් ඔය බීලා ගියත් 25000න් දඩේ ගහන්නේ. එතකොට මේ ඒවා දැනෙන්නේ නැහැ ඒගොල්ලන්ට. කියන්නේ ඒ කියන්නේ සල්ලි තියෙන කට්ටියට නීතියක් නැහැ. එහෙම තියෙන එකක් තමයි තියෙන්නේ. ඒ ගැන කතා කරන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ දැන් මේ අපි ගත්තොත් එහෙම මේ මම දන්නේ ඒක මම නිකන් ඔය මට හිතන එකක් කියන්නේ ඇත්තද බොරුද කියන්න දන්නේ නැහැ. මෙහෙමනේ දැන් ඔය පාර්ලිමේන්තුවල ඉන්න මන්ත්‍රීලා ඇමතිලා ගත්තොත් එහෙම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මට ඇහිලා තියෙන දේවල් කමිෂන් ගහ ගන්නවා ඒගොල්ලන්ට හම්බ වෙන ප්‍රොජෙක්ට්ස් වලින් එහෙම සීන් තියෙනවානේ. එතකොට දැන් ඒගොල්ලන්ට ඕකට අමතරව ඒගොල්ලෝගේ මාර්ගෙන් කොච්චර බිස්නස් කරන මිනිස්සු ඉන්නවාද ඒගොල්ලෝ ලස්සෙන් මන් දන්නේ සමහරට කුඩු බිස්නස් කරනුත් ඉන්නවා. නිවුස් වලත් දැක්කා මේ ඔය පොලිස් කෙනෙක් අහුවෙලා තියෙනවා මේ ඉල්ලීගල් ඔය නිගම්බු වල මේ ඔය ස්පා එකක් රන් කරන්න. ඔව් ඉතින් එහෙම ඉතින් ඒ කියන්නේ බාන්න එතන නීතිය අතේ තියෙන මිනිස්සු තමයි නීතියෙන් අයිති ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ තියෙන මනුස්සයා තමයි ඒකෙන් අයිති ප්‍රයෝජන. දැන් මෙහෙමනේ තියෙන මනුස්සයාට ඕනම දෙයක් කරන්න පුළුවන් යාට දැන්.
ඇත්තටම එතන ඉන්නෙත් මිනිස්සෙක් මෙතන ඉන්නෙත් මිනිස්සෙක් ගොඩක් මිනිස්සු දේවල් නොකරන්නේ ඒගොල්ලෝ තියෙන කරන්න තියෙන ඔපචින්ටි එක නැති හින්දා. ඒ කියන්නේ ඔපචින්ටි එකක් තියෙනවනේ මේ මිනිස්සයා ඒක ගන්න තියෙන probability සෑහෙන වැඩි. ඒ කියන්නේ එයාට ඒක අපි කියන මනුස්ස ස්වභාවය ගැන කතා කරෝතින් දැන් අපි මේව ගැන කතා කරන්නේ අපිට මේ ඒ වගේ chance එකක් හම්බෙලා නැහැ නේද? අන්න ඒකයි. දැන් ඔබ දන්නවා අපිත් එතනට ගියොත් එහෙම සමහර විට අපේ ඔළුව කැවෙන්න පුළුවන්. ඔව් එන්න අපිත් මේ එතනට ගියෝතින් ඔව්. මේ අපිටත් මේ දැන් අපි මේව ගැන කතා කරන්නේ නැතුව මේ ඒ කියන්නේ ඒව හංගලා අපි මේ කීයක් හරි කසා කර කාලා ජීවත් වෙන විදිහට අපිටත් මේව කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ chance එකක් හම්බෙලා නැති හින්දා අපි මේ ඒව ගැන ක්‍රිටිසයිස් කරනවා මේ එහෙම මේවා කරන්න. අනිවාර්යයෙන්ම. අපේ තියෙන මේකත් තමයි. දැන් එතකොට මම ඊළඟට මේ යොමු කරන්න කැමතියි. දැන් සමහර මිනිස්සු කියනවා මේ අර වගාවක් කරලා එහෙම ජීවත් වෙන එක හොඳයි. එහෙම කිය. එතකොට සමහර මිනිස්සු කියනවා ඔය ලක්ෂරි විලාස් වල එහෙම මේ ජීවත් වෙන එක හොඳයි. ටවුන් එකෙන් ටවුන් එක මේ එහෙම ජීවත් වෙන එක හොඳයි. එතකොට සමහර මිනිස්සු කියනවා මේ ඩුබායි වල වගේ ඩුබායි මේ නැත්තම් ඔය ලෝස් වේගාස් ඒ වගේ පැතිවල ජීවත් වෙන එක හොඳයි කියලා. එතකොට දැන් මිනිස්සුන්ට ඒ අර කලින් කිව්වා වගේ විවිධත්වයට තමයි ආපහු වෙන්නේ. ඕකට මං අදහසක් එක්ක කරන්න කැමතියි. ඔය හිතන්නකෝ ඕන මිනිස්සෙක් එයාගේ ජීවිතේ පටන් ගන්නෙ ගොඩක් දුරට මං කියන්නේ එයාගේ අවුරුදු පළවෙනි අවුරුදු 10 ජීවිතේ ගත කරන්නේ කොමක් හරි හිතන්නකෝ ගමක කියලා ලස්සන ගමක ඔය වැවක් තියෙනවා මේකක් තියෙනවා ඊළඟ අවුරුදු 10 එයා යනවා මේකක් හරි කොළඹට වගේ නිකන් හොඳ මොකක් හරි ඒ කියන්නේ මොහොතක් තියෙනවා මොකක් හරි හොඳ පැත්තකට ඊට පස්සේ එයා ඊළඟ අවුරුදු 10 මෙහෙ වෙනස් වෙලා එයා යතන අවුරුදු 40ක් වුණාට පස්සේ එයා ජීවිත එක්ස්පීරියන්ස් කරන දේවල් එක්ක එයා අන්තිමට තීරණය කරන. ඒ කියන්නේ එයා මනුස්සෙක්ට එක්ස්පීරියන්ස් කරන්න ඕන හැමදේම එක්ස්පීරියන්ස් කරාට පස්සේ එයා ගන්න තීරණය ගොඩක් දුරට වෙන්නේ මොකක්ද දන්නවද? එයාගේ රූට්ස්. ඒ කියන්නේ එයාගේ රූට්ස් කියන එකෙන් අදහස් කරන්නේ ඒ කියන්නේ එයා කොහෙද ඒ කියන්නේ එයාගේ පළවෙනි ෆස්ට් මෝමන්ට්ස් හැදුන තැන. නෑ මෙහෙම සීන් එකක් නේ තියෙන්නේ. ඔව්. දැන් ඔය සල්ලි නැති මිනිහ ඇත්තටම කිව්වොත් මේ low class peoples මේ ලෝකස් කියන්න එපා. නෑ හරි ඒ ඉස්සු හරි මිනිස්සු හැමෝම මේ වුණාට අර සල්ලි වැඩිපුර උපයන කට්ටිය ඔව් ඒගොල්ලන්ට අඩුවෙන් උපයන කට්ටිය එහෙම ඉන්නවනේ. මොන මිඩල් ක්ලාස් කට්ටිය ඉන්නවා අපි වගේ. එතකොට මේ දැන් සල්ලි නැති කට්ටිය කියනවා මේ අර පොඩි ගෙදරක ජීවත් වෙන එක හොඳයි. මේ එහෙම අර කසාද බැඳලා දරු පවුලක් කරලා පොඩි ගෙදර ජීවත් වෙන එක හොඳයි කියලා එහෙම කියනවා. හරිද? එහෙම කියනවා හොඳයි කියලා. හරිද? එතකොට අර සල්ලි තියන කට්ටිය සමහර කට්ටිය කියනවා පොඩි ජීවිත හොඳයි සමහර කට්ටිය කියනවා ලොකු ජීවිත හොඳයි කියලා. ඒ කියන්නේ ලොකු ලක්ෂරි ලයිෆ් එක හොඳයි කියලා. එතකොට දැන් මම හිතන හැටියට හරිද සල්ලි නැති මිනිහා අර ලක්ෂරි ලයිෆ් එකට ගිහිල්ලා නෙමෙයිනේ මේ පොඩි ජීවිතේ හොඳයි කියන්නේ. ඒ කියන්නේ මේක ඇත්තම ඒ කියන්නේ වලේ ගැඹුරු දැනගන්න ඕන නම් වලට බැහැලම ඉන්න ඕන. අන්න ඒකයි කියන්නේ. දැන් මම මේවා කියන හැටියට දැන් මේ පොඩි මිනිහා හොඳට සල්ලි හම්බ කරලා මේවා කරලා ලොකු ලක්ෂරි මේ ලයිෆ් එකක් ගත කරලා උට සතුටුයි. ලක්ෂරි ලයිෆ් එකක් ගත කරලා කිව්වනම් මේ පොඩි විදිහට ජීවත් වෙන එක හොඳයි කියලා පිළිගන්න තිබ්බා. ඒ වුණාට මේ දැන් පොඩි එක්කෙනා ඒ අර විදිහටම ජීවත් වෙලා හොඳයි කියද්දි එතකොට අර මෙහෙම සීන් එකක් නේ ඇපල් වත්තක් තියෙනවා ඒ කියන්නේ මිනිහෙක් ඇපල් වගා කරනවා තව මිනිහෙක් මේ ඇපල්ුයි ඔරෙන්ජුයි දෙකම වගා කරනවා. එතකොට ඇපල් තියෙන එක කොහොමත් ඇපල් රසයි කියනවනේ. එතකොට අනිත් එක්කෙනා ඇපල් රසයි කියලා කියන්නේ ෆැමිලි ඔරෙන්ජුත් තියාගෙනනේ. එන්න එහෙම සීන් එකක් තමයි මේ තියෙන්නේ. දැන් ඒකට මේ ඉන්න කොඹට මොනවද ඒ ගැන හිතෙන්නේ? ඇත්තටම ඉතින් මට හිතෙන්න දැන් ඒ කියන්නේ දැන් මනුස්සයාගේ හීන ලොකුයි. මොන මනුස්සයෙක්ට හීන දෙනවා. ඒ හීන ලොකුයි ඇත්තටම. මේ මනුස්සයා ඒ හීන වෙනුවෙන් කරන දේවල් වලට තියෙන රිසෝසස් මදිකම තමයි මම නම් හිතන්නේ. ඔය දැන් ලෝ ක්ලාස් කියලා ඔය ක්ලාස් එකක් බෙදන්න පළවෙනි හේතුව ඕක. හරිද? ඒ කියන්නේ තමන්ගේ මොකක්ම හරි ඔය ලයිෆ් එකේ තියෙන රිසෝසස් මදිකම.
මොකක් හරි ජීවත් වෙන්න හැම දෙයකටම. ඉතින් ඒවත් එක්ක ඉතින් ඇත්තට මේ මිනිස්සුන්ට තියෙන හීනත් ලොකුයි. රිසෝසස් මදි. ඉතින් ඒවත් එක්ක මේ මිනිස්සයා ඉඳලා ඕනම දෙයක් පුරුදු වෙනවානේ. එතකොට මේ මිනිස්සයාට ඒ ඉන්න සරල ජීවිතේ හොඳයි කියලා හිතනවා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඇත්තටම දැන් හැම දෙයකදීම සල්ලි දැන් ඔය තියෙන මිනිස්සු හරි මොකක් හරි නිකන් ලක්ෂරි ලයිෆ් එකක් හිතපන්කෝ. ඒ මිනිස්සයා දැන් හොයන හැම සල්ලියෙම හොඳ විදියටද හෙව්වේ නරක විදියටද හෙව්වේ කියන්න ඒක ජජ් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. එතකොට ඒ වගේම මේ මිනිස්සයාට තියෙන ප්‍රශ්න කොහොමද වියදම් කව කරගන්නේ? ඒ වලටත් ඕන තරම් සල්ලි තිබ්බට සල්ලි එක්කම සල්ලි අතට එනවා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් පටන් ගන්න හේතුවක් වෙනවා. දැන් අතට සල්ලියක් අහම්බන් අපිත් වියදම් ගන්න දෙපාරක් හිතන්නේ නැහනේ. ඒ වගේ තමයි ඉතින්. මේ වගේ ප්‍රශ්න එනවා ඉතින් අනේ මන්ද ඉතින් ඒ කියන්නේ අර හැම දෙයකටම ඉතින් අර බුද්ධ ආගමේ කියනා වගේ අර මධ්‍යම ප්‍රතිපදාවෙන් යන එක තමයි හොඳම. සරල ජීවිතයක් ගත කරගෙන ඇත්තටම ආගමත් එක්ක ඉන්න මිනිස්සයා ඒ කියන්නේ අනේ මන්ද ඒ කියන්නේ සල්ලි ආගම එතනම ඉන්න බෑ බං. කොටින් මේ කියන්නේ පොඩි කාලේ ඉඳන් මේ හැදිච්ච පරිසරෙත් එක්ක මේ මිනිස්සයා ඉන්න විදිය වෙනස්. ඒ වගේ ඉතින් එක එක දේවල් තියෙනවා. ඇත්තටම ඕනම කෙනෙක් කැමති ලක්ෂරි දෙයකට තමයි බං. ඔව් අපි ඒ ප්‍රශ්නාර්ථය තවමින් අපි මේ සතියේ මේක අවසන් කරමුනේ. අපි මේ සතියේ මේක අවසන් කරමු. අපි ඊළඟ සතියේ එහෙනම් හම්බෙමු. අපි හම්බෙන්න කලින් අපි අවස්ථාව දෙනවා අපේ මේ පාර ආරාධිත අමුත්තා යෙහෙන්ට වචන කිහිපයක් අන්තිම වශයෙන් කියන්න කියලා. යෙහෙන් ඔබගේ අවස්ථාව. ඇත්තටම මේ මාත් එක්ක හොඳට හිතවත් මට ගොඩක් අත හිතවත් කර සහෝදරයෝ තුන්දෙනෙක් තාම මේ ඉන්නේ. අපි සතුටින් ගොඩක් දේවල් කරලා තිනවා. එහෙම නේද? ගොඩක් අත්දැකීම් තියෙනවා. මං හිතන්නේ වෙන කාටවත් එහෙම අත්දැකීම් තියෙනවා කියලා. අපි ඒ ලෙවල් කාලෙත් නේ මතකයිනේ අපි. අදත් අලුත් දෙයක් හිත කරගත්තා. අපි කට්ටිය එකතු වෙනවා කියන්නේ අලුත් අත්දැකීමක් අනිවාර්යෙන් සෙට් වෙනවා. අපි ඉස්සරහටත් අලුත් දේවල්ම තමයි අපි හොයන්නේ කතා කරන්නේ. කොහේ හරි ගියාම කතා කරන්නේ ඉතින් වෙනසක් කරන්න. ඒ විවිධත්වයේ වෙනස අපි අනිවාර්යෙන් අපි සෙට් වෙන දවසේ අපි අත්දකින්න. අපි හංගන් ඉන්නේ නැහැ. අපි ඔයාලා ඉදිරිපත් වෙනවා. අපි බය නැතුව ඇත්ත කියනවා. ඕන දැනක ඕන දෙයක් කියනවා. අපිට කෙලුණා. එහෙම කියලා ඉතින් අපි කිව්වා ඔයගලන්ට විච්ච සීන් එක අපිට උපරිම වශයෙන් සපෝට් එක දෙන්න කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් අපි එහෙම කියලා මේ සතියේ මේක අපි අවසන් කරනවා. ඉතින් අපි අවසන් කරනවා විදුරුගේ ඩාන්ස් එකකින්. එහෙනම් අපි එන සතියේ හම්බෙමු. එහෙනම් ජය